මේ ලෝකේ ඉන්න හැම සතෙක්ම ඒක ලොක සිංහෙක් වෙන්න පුළුවන් එම නැත්නම් පොඩිම පොඩි කෘමියෙක් වෙන්න පුළුවන්. මේ හැමෝටම එක පොදු දෙයක් තියෙනවා. ඒ තමයි ජීවත් වෙන්න කරන සටන. ඉතින් මේ නොනැසී පැවැත්මේ සටන දිනන්න නම් අත්‍යවශ්‍යම දේ තමයි ශක්තිය. ඉතින් ඒ ශක්තිය හොයාගන්න හැම සතෙක්ම හැමදාම උදේ ඇහැරෙන ගමන් තමන්ගෙන් අහගන්න ප්‍රශ්නයක් තියෙනවා. හරිම සරල ප්‍රශ්නයක්. අද කෑමට මොනවද? හැබැයි සරල වුණාට මුළු සත්ව ලෝකෙම පැවැත්ම තීරණය වෙන්නේ ඔන්න ඔය ප්‍රශ්නෙට ලැබෙන උත්තරය මත තමයි. ඉතින් ඔන්න ඕක තමයි අපි අද කතා කරන්න යන මාතෘකාව සතුන්ගේ පෝෂණය. අපි බලමු කොහොමද ඔය කෑම පිඟන කියන එක සතෙකුගේ මුළු ජීවිත කතාවම ලියන ප්‍රධාන සාධකය වෙන්නේ කියලා. හරි. එහෙනම් අපි පටන් ගමු පළවෙනි කොටසෙන්. මේ ආහාර හොයාගන්න එක කියන විශ්වීය ප්‍රශ්නෙට සත්ව ලෝකේ කොයි වගේ විවිධාකාර විසඳුම්ද හොයාගෙන තියන්නේ අපි බලමු. කෑම කන එකේ මූලිකම අරමුණු දෙකක් තියෙනවා. හිතන්නකෝ කෑම කියන්නේ හරියට වාහනයකට ගහන ඉන්ධන වගේ කියලා. එකක් තමයි දවසේ වැඩ ටික කරගන්න ඒ කියන්නේ දුවන්න, පනින්න, දඩයම් කරන්න මේ හැම දෙයකම ඕන ශක්තිය. නැත්නම් පෙට්‍රල් ටික. අනික තමයි ශාරීරික වර්ධනය වෙන්න, ඒ කියන්නේ ලොකු මහත් වෙන්න, තුවාලලක එහෙමුනොත් ඒක සනීප කරගන්න. ඒවට අවශ්‍ය අමතර කොටස් ටිකත් ලැබෙන්නේ කෑම වලින්ම තමයි. හොඳයි. දැන් අපි බලමු සත්ව රාජධානියේ තියෙන ප්‍රධාන මෙනු මොනවද කියලා. ඒ කියන්නේ මේ කෑම හොයා ගැනීමේදී එයාලා අනුගමනය කරන ප්‍රධානම ක්‍රම මොනවද කියන එක. ඉතින් සත්ව ලෝකයේ මේ මහා කෑම මේසෙදි ප්‍රධාන වශයෙන් කණ්ඩායම් තුනක් ඉන්නවා. ශාකභක්ෂකයින්, මාංශභක්ෂකයින් සහ සර්වභක්ෂකයින්. අපි මේ තුන් දෙනා ගැන වෙන වෙනම ටිකක් විස්තර කතා කරමු. මුලින්ම ශාකභක්ෂකයින්. සරලවම කිව්වොත් සත්ව ලෝකයේ වෙජිටේරියන්ලා. හරක්, මුවන්, හාවෝ වගේ සත්තු. මෙයාලගේ මුළු ජීවිතේම බලශක්තිය රඳා පවතින්නේ කස්කොළ, පළතුරු, මල්, ඒ කියන්නේ ශාක ආහාර මත. ඊළඟට ඉන්නවා මාංශභක්ෂකයින්. සිංහයෝ, කොටියෝ, වෘකයෝ. මේ අය තමයි සතු ලෝකේ දඩයත් කරුවෝ. Tamanට අවශ්‍ය ශක්තිය මෙයාලා ලබාගන්නේ වෙනත් සතුන්ව දඩයම් කරලා ඒ අයව ආහාරයට අරගෙන. අන්තිමට සර්වභක්ෂකයින්. මේ අය නම් හරිම ෆ්ලෙක්සිබල්. හරියට අපි වගේ. ශාක ආහාර හම්බුනොත් ඒවත් කනවා, සත්ව ආහාර හම්බුනොත් ඒවත් කනවා. වලසුන්, ඌරන් වගේම මිනිස්සුත් මේකට හොඳම උදාහරණය. ඉතින් ඕක තමයි සත්තු මොනවද කන්නේ කියන එකේ මූලිකම වර්ගීකරණය. හරි. එහෙනම් සත්තු මොනවද කන්නේ කියන එක අපි දැන් දන්නවා. දැන් අපි යමු වෙමු ඊටත් වඩා රසවත් කාරණයකට. ඒ තමයි එයාලා කොහොමද කන්නේ කියන එකට. මේකට යොදා ගන්න උපක්‍රම නම් හරිම පුදුම සහගතයි. පළවෙනි උපාය මාර්ගය තමයි පෙරීම. හරියට අපි තේ එකක් පෙරනවා වගේ මේ සත්තු Tamanට අවශ්‍ය කෑම Taman ඉන්න පරිසරයෙන්ම පෙරා ගන්නවා. මේකට තමයි පෙරහන් භක්ෂණය කියලා කියන්නේ. හොඳම උදාහරණය තමයි නීල් තල්මසා. තල්මසා කරන්නේ වතුර විශාල ප්‍රමාණයක් කට ඇතුළට අරගෙන ඒක පෙරලා ඒකේ ඉන්න කුඩා ජීවිනු ඒ කියන්නේ කූනිස්සන් වගේ අයව විතරක් තියාගෙන කැමයට ගන්න එක. හරිම දක්ෂ ක්‍රමයක් නේද? දෙවැනි ක්‍රමය තමයි උරා බීම. මේකත් නමින්ම තේරෙනවා වගේ හරිම සරල සංකල්පයක්. මෙයාලට කියන්නේ ද්‍රව භක්ෂකීන් කියලා. මෙයාලා කරන්නේ හරියට ස්ට්‍රෝ එකකින් බීම් එකක් බොනව වගේ වෙන ජීවියෙක්ගෙන් පෝෂ්‍යදායී දියරයක් උරා බොන එක. මදුරුවෙක් ලේ උරා බොන එක, සමනලයක් මල්පෙනි උරා බොන එක මේ දෙකම මේ ක්‍රමයට හොඳ උදාහරණ. තුන්වෙනි ක්‍රමය නම් ටිකක් වෙනස්. ඒක හරියට පතලක් කනවා වගේ වැඩක්. මේ සත්තු ජීවත් වෙන්නම තමන්ගේ කෑම එක ඇතුලේ. කන ගමන් තමයි ඉස්සරහට යන්නේ. විද්‍යාත්මකව මේකට කියන්නේ උපස්තර භක්ෂණය කියලා. හිතන්නකෝ දලමුවෙක් ගැන. එයා ඉපදෙන්නෙත් කොළයක් උඩ, ජීවත් වෙන්නෙත් ඒ කොළය උඩ, කන්නෙත් ඒ කොළෙම තමයි. ඒ කියන්නේ ගෙදරත් කෑම එක, කෑම එකත් ගෙදර. ඒ වගේ තමයි මේ ක්‍රමය. අන්තිමට අපි බලමු සත්ව ලෝකයේ තියෙන වඩාමත් සුලභම ආහාර ගැනීමේ ක්‍රමය. ඒ තමයි විශාල ආහාර කැබලි එකපාර ගිල දාන එක. මෙයාට තමයි ඝන භක්ෂකයන් කියලා කියන්නේ. ඇත්තදම මිනිසු විදිහට අපිත් අයිති වෙන්නේ මේ කාණ්ඩයට තමයි. මේ ක්‍රමේදී වෙන්නේ සර්පයේ ගෙම්බෙක එකපාර ගිලිනවා වගේ සාපේක්ෂව ලොකු ආහාර කැබලි ශරීරගත කරගන්න එක. හරි. අපි මෙච්චර වෙලා කතා කළේ තනි සත්තු කොහොමද කෑම හොයාගන්නේ කියලානේ. දැන් අපි බලමු මේ කෑම හොයාගැනීමේ ක්‍රියාවලිය නිසා විවිධ ජීවි විශේෂ අතරේ කොයි වගේ සංකීර්ණ සම්බන්ධතා ඇති වෙනවද කියලා. මේ සම්බන්ධතා ප්‍රධාන වශයෙන් වර්ග තුනකට බෙදන්න පුළුවන්. පළවෙනි එක අන්‍යෝන්‍යතාවය. ඒ කියන්නේ දෙන්නටම වාසි win-win situation එක. මීමැස්සෙක් මලකින් පැණි බොනකොට මීමැස්සට කෑම ලැබෙනවා. ඒ අතරේ මලට පරාගණය සිද්ධ වෙනවා. දෙගොල්ලම දිනුම්.
දෙවැනි එක පරපෝෂිතාවය. මෙතනදී එක්කෙනෙක් දිනනවා අනිත් කෙනා පරදිනවා. මදුරුවෙක් ලේබිව්වම මදුරුවට වාසි අපිට පාඩුයි. තුන්වෙනි එක තමයි සහභෝජිතාවය. මෙතනදී වෙන්නේ එක්කෙනෙකුට වාසි. හැබැයි අනිත් කෙනාට කිසිම වාසියක්වත් අවාසියක්වත් නැහැ. යාට ගාණක්වත් නැහැ. ලොකු මෝරෙක් එක්ක පිහිනෙන පොඩි මාළුවෙක් වගේ. මෝරා කන කෑම වලින් ඉතුරු වෙන කෑලි පොඩි මාළුවට ලැබුණට මෝරාට එකෙන් වෙනසක් නැහැ. හොඳයි. දැන් අපි මෙච්චර වෙලා කතා කරපු මේ හැම දෙයක්ම ඒ කියන්නේ විවිධ ආහාර රටා, ආහාර ගැනීමේ ක්‍රම, ඒ නිසා ඇතිවෙන සම්බන්ධතා මේ ඔක්කොම එකට එකතු කරලා බලමු. මේවා කොහොමද එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන විශාල පද්ධතියක්, එහෙම නැත්නම් ජාලයක් නිර්මාණය කරන්නේ කියලා. මේකෙන් තේරුම් ගන්න තියෙන වැදගත්ම දේ තමයි මේ කිසිම සතෙක් කිසිම ආහාර ගැනීමේ ක්‍රමයක් තනියම පවතින්නේ නැහැ කියන එක. අපි කතා කරපු හැම දෙයක්ම එකට බැඳිලා තියෙන පුදුමාකාර ජීවන ජාලයක. හරියට මකුළු දැලක තියෙන නූල් වගේ. ඉතින් අවසාන වශයෙන් හිතන්න දෙයක් ඉතුරු කරලා මම නවතින්නම්. මේ තරම් සියුම්ව, සංකීර්ණව එකිනෙකට බැඳුණු මේ ජීවන ජාලයෙන් එකම එක නූලක් අපි ඇදලා දැම්මොත් මුළු ජාලයටම මොන වගේ දෙයක් වෙයිද?